හායි යාළුවනේ මම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ මල් පැලයක් හිටව ගන්න හැටි පෙන්වන්නේ. මම ඒකෙන් කපාගත්තේ පැලයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන මම හදාගත්ත මාධ්‍යය. මේකේ පොල්ලෙලි පසුයි විතර කටු කොම්පෝස්ට් එහෙම තියෙනවා. ඒක දාලා කලවම් කරගත්තා. මේ තියෙන්නේ මේ මම හිටවන්න ගත්ත පෝච්චිය. මේ වගේ ගල් ටිකක් දාගන්න. මේ අඩිය හෙලි කරලා ගන්න. අඩිය හෙලි කරලා මේ වගේ පෝච්චිය දාලා මේ වගේ මාධ්‍ය ටිකක් ගන්න. මේ පොල්ලෙලි කලවම් කරලා තියෙන්නේ. මේ වගේ පොල්ලෙලි ටිකක් දාලා කලවම් කරගත්ත පස්සේ ටික මෙහෙම දාගන්න. මෙහෙම දාගන්න කියලා කියන්නේ පොල්ලෙලි වැඩිපුර දාලා කලවම් කරගත්තාම මේ ටක් ගාලා පැල ගන්න පුළුවන් ඔයාලට මේ වගේ. මේ තියෙන්නේ මම මේ පොල්ලෙලි දාලා තමයි වැඩි හරියක් තියෙන පොල්ලෙලි මේ වගේ පොල්ලෙලි දැම්මම මේ වගේ ටක් ගාලා මේ පැල එනවා. ඒක වටේටම මේ පැල ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ පොල්ලෙලි දාලා හදාගත්තම අපි ටක් ගාලා පැල ගන්න පුළුවන්. තියෙන්නේ ගහ. ඒ ගහෙන් තමයි මම දැන් පැලයක් අරගෙන හිටවන්න හදාගන්නේ. මම හිටවන හැටි ඔයාලට පෙන්නන්නේ. ඒ වගේ ටක් ගාලා පැල ගන්න පුළුවන් පොල්ලෙලි දාලා හදාගත්තම ටක් ගාලා පැල එනවා. ඒකින්ද මේක අපි හිටව ගන්න. මම තනියෙන් තමයි ඔක්කොම කරගන්න තියෙන්නේ. කවුරුත් නෑ මම තනියෙන් තමයි වීඩියෝ කරන්නේ. දාගන්න. වටේටම එහෙම විතර කටු තියනවා නම් පොඩි කරලා ඒක කුඩු කරගන්න. මේ විතර කටු කෑලි කරලා දාන්න එපා. මේක මේ ඉක්මනට ගහට අල්ල ගන්නවා මේ කුඩු බෙන්ඩර් කරලා හරි මුකක හරි පොල් කට්ටක දාලා හරි කොටලා ගත්තාම අපිට ටක් ගාලා ගහට ඒක මේ පෝෂණය ගන්න පුළුවන්. මේක පොහොර වෙනවා. ඒක හින්දා විතර කටු අර අතේ නිකම් පොඩි කරලා දාන්න එපා. ඒක කාලයක් යනවා පොහොර වෙන්න. පොල් කට්ටක දාලා හරි පොඩු කරලා ගන්න පුළුවන්. ඒක විතර කටු ටික වේලෙන්න ඇරලා හරි එහෙම හදා ගන්න පුළුවන්. මේ වගේ දාලා වටේට මුල් ටික යට වෙන්න දාගන්න. පොඩ්ඩක් තද කරගන්න. මේ වීඩියෝ වල ගොඩක් අඩුපාඩු ඇති. මම තනියම තමයි ඉතින් කරගන්නේ. පුතා තමයි වෙන්දට වීඩියෝ එක මෙව කරගන්න හදන්නේ. ඉතින් අද ඉස්කෝලේ වතුර ටිකක් දාගන්න. මේ වතුර පොර එහෙම කලවම් කරලා නෙවෙයි මම අත හොදලා ඒක මඩ පාට තියෙන්නේ. ඒක එච්චර. මේකට වැඩිය මේ මහන්සි වෙන්න දෙයක් නැහැ. මේවා හදාගන්න ටක් ගාලා ඉතින් පැලවෙන જાතියක් මේවා. අර මේ වගේ පැල ගන්න ඕන නම් තමයි මම අර පෙන්නුවේ ඔයාලට. පිට ටක් ගාලා පැල හදාගන්න පුළුවන්. මේ දැන් වටේටම පැල ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. 1 2 3යි 4යි 5යි 6යි 7 වෙනි පැලේ තමයි මම ගත්තේ. තව මේකේ මේ අංකුරු ඇවිල්ලා තිබුණා. මම දැන් මේ පොඩ්ඩ අවුස්සලා ඒක යට වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ මේව කරගන්න පුළුවන්. ඔයාලට මගේ මේ වගේ පැල ගෙන්න ගන්නත් පුළුවන්. මගේ WhatsApp නම්බරේ දාලා තියෙන්නේ. ඒ වගේ තමයි ඉතින් හිටවගන්නේ. මම එනම් වීඩියෝ එක අරන් ඇවිල්ලා ඔයාලට පෙන්වන්න සලසන්න. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝ හැමෝටම පුදුසන්නයි. මගේ වීඩියෝ බලන හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා ලයික් කරලා තිබුණා, ෂෙයා කරලා තිබුණා. ඒකට බොහොම ස්තුතියි ඔයාලට.
ඉතින් මම ආ වීඩියෝ එකක් අරන් එනවා. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න එහෙනම්. සරන්